නමෝ බුද්ධාය. ගොඩක් දවසකින් ඉතින් අද ආවේ ලස්සන වීඩියෝ එකක් කරන්න. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අද මම කතා කරන මාතෘකාව තමයි මේක මාතෘකාව කතා කරන්න කියලා කිව්වේ ලස්සන YouTube channel එකක් කරන සදෙව් මල්ලි. ඉතින් සදෙව් මල්ලි බොහොම ස්තුතියි මේ වීඩියෝ එක කරන්න ආරාධනා කරාට. බුද්ධ වන්දනාව සිදු කිරීම. ඒ කියන්නේ මම බුද්ධ වන්දනාව සිදු කරන්නේ කොහොමද? ඔයාලා කොහොමද සිදු කළ යුත්තේ කියන ඔයාලට දැනුමක් අරගෙන තමයි ඔයාලට ගත හැකි උපදෙස් ටිකක් අරගෙන තමයි මම ආවේ. ඉතින් බුද්ධ වන්දනාව ගැන කතා කරොත් මම ගැන කියන්නම්. ඉස්සලාම මම හිමිදිරි උදෑසන 5ට තමයි මම නැගිටින්නේ. පාන්දර 5ට නැගිටලා මුළු නිවසම පිරිසිදු කරලා මගේ ඉස්ලාම් වැඩේ තමයි උතුම් වූ බුදුරජාණන් වහන්සේ ඇතුළු යශෝදරා මහරහතන් වහන්සේ වගේම සීවලි මහරහතන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේට උදෑසනම සිසිල් පැන් පූජා කරනවා. ඉන් අනතුරුව ඒ සියලුම දේ පූජා කළා මම කරන්නේ මම නැවත පිරිසිදු වෙනවා. පිරිසිදු වෙලා මම නැවතත් ඒ පූජා කරපු සියලුම දේවල් ඉවත් කරලා මම නැවත සම්බුද්ධ වන්දනාව නැත්නම් බුද්ධ පූජාව ඇතුළු සියලු පූජාවන් තියන්න සූදානම් වෙනවා. ඉතින් මේ සූදානම් වන්නට මම උදෑසන සම්බුද්ධ පූජාව පවත්වන්නේ උදෑසන 7:00ට කලින්. 7:00ට කලින් ඉගෙන ගත්තේ උත්පල අක්කගෙන් තමයි ඒ වීඩියෝ එක තිබිලා 7:00ට කලින් මම උතුම් සම්බුද්ධ පූජාව තියන්න සූදානම් වන්නේ. ඊට පස්සේ සවස පූජාව තියෙනවනම් ඒ කියන්නේ ගිලන්පස පූජාව තියෙනවනම් සවස 5ත් 6ත් අතර ඒ කියන්නේ 6 5ත් 6ත් අතර මම බුද්ධ වන්දනාව සිදු කරනවා. ගිලන්පස ඇතුළුව ඒ සියලු දේවල් සිදු කරනවා. ඉතින් අපි උදෑසන බුද්ධ පූජාව සම්බන්ධව කතා කරලා මම බුද්ධ පූජාවට ඒ වගේම වද්දානය, ඒ වගේම ව්‍යංජන, ඒ වගේම දෑත් දෝවණය සඳහා පැන් වාචනය, ඒ වගේම දෑත් පිස්ස දැමීමට අත් පිස්නාව, හැඳි කෑරුප්පු, ඒ වගේම උණු පැන්, ඒ වගේම සිසිල් පැන්, සුවඳ දුම්, මල් මෙන්න මේ කියන්නා වූ වගේම මම වෙනම මල් පුන් කලසක් තියෙනවා. මේ කියන්නා වූ දේවල් මම උතුම් වූ ලෝතර අපතමාමේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරනවා. ඉතින් මේක ඉතාමත්ම ලස්සන පින්වන්ත වැඩක්. අපි පේ වෙලා කරනවා කියන්නේ ඉතාමත්ම හොඳ දෙයක්. හිමිදිරි උදෑසන 5ට නැගිටලා මම අර පැන් වීදුරු තියන්න පෙර අතුව කරන්නේ පිරිත් දාන මුළු නිවසටම ඇහෙන්න. මේ පිරිත් තියලා මම ඊට පස්සේ සම්බුද්ධ වන්දනාව සිදු කළා. ඒ වද්දානය ඇතුලේ දානමය පූජාවන් පූජා කළා ගාථා කියන මේ දේවල් සිදු කරනවා. ඊට පස්සේ මේ සම්බුද්ධ පූජාව පූජා කරලා පැයක් පමණ කාලයක් ඒකත් ඉගෙන ගත්තේ අපේ උත්පලක්කගේ වීඩියෝ එකේ. පැයක් පමණ තියලා මේ සම්බුද්ධ පූජාව ඉවත් කරනවා. ඉවත් කරන්නට කලින් මම අවසර ගන්නවා. ඒකත් උත්පලක්කගේ ලස්සන වීඩියෝ එකක් තියෙනවා. ඔයාලත් බලන්න. ඒ වීඩියෝ එකේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඇතුළේ ඒ රාමහරහතන් වහන්සේලාගෙන් මම අවසර අරගෙන ඒ සියලු පූජාවන් ඉවත් කරනවා. ඉතින් ඔන්න ඔය වගේ ලස්සන පින්වන්ත වැඩක් තමයි මම කරන්නේ. ඊට පස්සේ අපි ඒ දේවල් ඉවත් කළා, පිරිසිදු කළා, මල් ආසනේ පිහලා ඒ දේවල් පිළිවෙලට සිදු කරනවා. ඊට පස්සේ නැවත මම කරන්නේ ආයෙ සවස් යාමේ නැවත සවස් 3 සිට මම මුළු නිවසම සුද්ධ පවිත්‍ර කරනවා. අතුපතු ගාලා සුවඳ දේවල් ඉහලා ඒ දේවල් සිදු කරලා මම පිරිසිදු වෙලා නැවත ගිලන්පස පූජාවට අවශ්‍ය පුද පූජාවන් වලට අවශ්‍ය වාජන සෝදලා ඒ තැන්පත් කළා නැවත ගිලන්පස සාදන්න හදනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපිට සිදු කරන්න පුළුවන්. ඒක සිදු කරන්නේ 5ත් 6ත් අතර කාල සීමාව තමයි මගේ ක්‍රියාපිළිවෙල. අපිට පුළුවන් මේ වගේ පින්වන්ත ක්‍රියා හැමෝටම කරනවා කියලා ඔයාලා ලස්සනට බුද්ධ වන්දනාව සිදු කරන්න. අපිට පිහිට තියෙන්නේ තුරුණුවන්ගේම පිහිට පමණයි. හරිද? ඊට පස්සේ
ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ක්‍රියාවට සම්බුද්ධ පූජාව ගිලන්පස පූජාව මේ බුදු වන්දනට අවශ්‍ය දේවල් අපිට පූජා කරන්න මොනවද කියලා බලමු. අපිට මල් පූජා කරන්න පුළුවන් නේද? වර්ණවත් මල් පූජා කළා හරි ලස්සනට පොද පූජාවන් පවත්වන්න පුළුවන්. ඊට පස්සේ සුවඳ දෝ පහන් මල් පුන් කලසා මල් පුන් කලසක් කියන පොඩි කලයක් කරන් ඒකට වතුර පුරලා ඒකට මල් දාලා කට මට්ටමට පුරවන්න. අපි මම නම් කරන්නේ පැන් එකක් තිබ්බත් එක වීදුරුවේ කට මට්ටමට පිරෙන්න තියෙනවා. පිරීතිලා යනවා වගේ හරි ලස්සනට මම පුද පූජාවන් පවත්වනවා. ඉතින් ඔය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ගිලන්පස තියද්දී අපිට ගන්න පුළුවන් බෙහෙත් ඖෂධ. ඒක මම බෙහෙත් ඖෂධ පූජා කරනවා නිතරම ඒක දැක්කේ මම ආදරණීය විශ්ව නාලිකාවේ අයියා කියනවා බෙහෙත් ඖෂධ පූජා කරලා අපේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න කියලා කියන අපිට යම් කිසි රෝගයක් තියෙනවා නම් වැළඳෙන්න තියෙන රෝගයක් තියෙනවා නම් මේ අද පූජා කරා වූ මේ ගිලන්පස වල නම කියලා ඒ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් මගේ තියෙනා වූ සියලුම රෝග හිස මුදුනේ සිට දෙපතුල් දක්වා තිබෙනා සියලුම වේදනාවන් සියලුම රෝගයන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේ බෙහෙත් ඖෂධ තම්බලා අපිට පූජා කරන්න පුළුවන්. දැහත් පූජාවන් කරන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා විවිධාකාර සෝද දුම් නේද? දුම් අපි කිව්ව සාම්බ්‍රාණි අල්ලන්න පුළුවන්. මේ වගේ දේවල් අපිට සිදු කරන්න පුළුවන්. මල් මාලා හදලා පූජා කරන්න පුළුවන්. නොයෙකුත් දේවල් අපිට පූජා කරන්න පුළුවන්. ඉතින් අප දැනගන්න ඕනේ උදෑසන සම්බුද්ධ පූජාවක් පවත්වන නම් මස් මාළු ඒ කියන්නේ කීලි జాතිය කියන මස් මාළු වර්ග තියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට කරන්නා වූ ඒ කැපකිරීමක් වශයෙන් මේ දේවල් කරන්න පුළුවන්. සම්බුද්ධ පූජාවක් අවසානයේ මේවා ඉවත් කරන්නේ කොහොමද? මේවා ඉවත් කරන්න අපිට පුළුවන් ඇත්තටම කියනවා නම් සතෙකුට දාන්න පුළුවන්. සතෙකුට කිව්වම ඒක කුරුල්ල ඉහළ කියන්නේ යම් කිසි තැනක අපි ඉහළක හදලා ලේන්නුන්ට කපුටන්ට මේ උතුම් මේ සම්බුද්ධ පූජාව ඉවත් කරලා පස්සේ ඒක බුද්ධ පූජාව වෙන්නේ නැහැනේ. ඒක බුද්ධ පූජාව වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ඒවා ඉවත් කරන්න පුළුවන්. ඒක අනත් හිතන්න මේ ආහාර වේල යම් කිසි සතෙකුගේ කුසකින් නිවේවා 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 කියලා. ඊට පස්සේ අපි ඒ අත අනලා ඉවරලා කෑමි කනලා අත හොදනවනේ. එතකොට හිතන්න මේ මගේ අතේ තිබෙනා ඉඳුල් වතුර ඉඳුල් මේ සිංක් එකේ හෝ මේ මිදුලේ හෝ මේ කොතනක හෝ සතෙකුගේ යම් කිසි කුසගින්නක් නිවේවා 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 කියලා. ඒක මහා පිනක් මහා ආශිර්වාදයක්. ඉතින් ඔන්න ඔය වගේ සම්බුද්ධ පූජාවන් ඔයාලටත් කරන්න පුළුවන්. ලස්සනට ඉස්සෙල්ලාම අද ඉඳන් පටන් ගන්න. ගෙදර තියෙන ඒ බුද්ධ මන්දිරය ලස්සනට පිරිසිදු කරන්න. නේද? බුදුහාමුදුරුවෝ වෙනම ස්ථානයකට අරගෙන බුදුහාමුදුරුවෝ දෝවණය කිරීම සඳහා අවසර ගන්න ඕන ගාතාවක් තියෙනවා. ඒ ගාතාව කියලා දෝවණය කළා. ඒ සියලුම දෝවණය කළා. එතන ලස්සන පිරිසිදු කරලා සුවඳ ඉහලා නේද? හඳු කුරක් පත්තු කරලා නැවතේ පිළිම තැන්පත් කළා. අත ඉඳන් වල සෝතාන වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ලස්සන පින්වත් අපි ගෙනියන්නේ පින සහ පව් විතරයි මේ ලෝකේ යනකොට. ඒක නිසා හොඳට මතක තියාගන්න. ජීවිතේ ජය ගන්නවාට හරියනවාමයි උතුරන්නම. ඒක නිසා ඔයාලට මහා ආශිර්වාදයක් වෙනවා. අනාගතයේ දිව්‍ය සැප සම්පත් අනාගත ආත්ම භාවයන් වල දිව්‍ය සැප සම්පත් පව ලැබෙන්න මේවා මහා ආනිශංසයි. ඉතින් අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවේ බුද්ධ වන්දනාව. ඉතින් සඳේ මල්ලියට ස්තුතියි. මේ වීඩියෝ එකට ආරාධනා කරාට නැවත වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් මම අදට සමුගන්නම්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.